මෙක්සිකෝවේ තියෙන මොන්තෙස් අසුලෙස් මහා වනාන්තරය මීටර් 45ක් උසට වැවුණු ගස් හෙවණක් යට ඒක නගරයක් අවුරුදු 300ක් තිස්සේ කාටත් හොරෙන් සැඟවිලා තිබුණා. මේක නිකම්ම නිකන් නටබුන් ගොඩක් නෙවෙයි. නැත්නම් මිත්‍යා කතාවක් නෙවෙයි. ඇත්තම නගරයක්. ප්ලාසා ආරක්ෂක බැම්මවල් නිවාස සංකීර්ණ වන්දනාමාන කරපු පන්සල් වගාබිම් මේ හැම දේම මෙතන තිබුණා. අවුරුදු 300කට වඩා වැඩි කාලයක් යනකම් කිසිම පාලකයෙක් මේක සිතියමකට ඇතුළත් කළේ නැහැ. 1999 දී ලෝක ප්‍රසිද්ධ ඉතිහාසඥයෙක් ලොකු මුදලක් යට කරලා මේ කැලේ පීරලා හෙව්වත් ඔහුට එන්න වුණේ හිස් අතින්. කාටවත්ම පුළුවන් වුණේ නෑ මේ සැඟවුණු නගරය සොයාගන්න. ඒක හැමෝටම අභිරහසක් වෙලයි තිබුණේ. අපි දන්න ඉතිහාස පොත්වල කියන්නේ 1521 දී ඉස්පාඤ්ඤ ජාතිකයෝ ඇවිත් මේ ස්වදේශිකයන්ගේ බලය සම්පූර්ණයෙන්ම නැති කරලා ඒ හැම බිමක්ම තමන්ගේ යටතට ගත්තේ හරිම ලේසියෙන් කියලා. හැබැයි මෙතන සැඟවුණු රහසක් තියෙනවා. ඉස්පාඤ්ඤ ලේඛකයෝ තමන්ගේ රජතුමා ඉදිරියේ වීරයෝ වෙන්න ලියපු කතා. ඇත්තටම එතන තිබුණේ බොහොම දරුණු යුද්ධයක්. රටත් වෙන්න අකමැති වුණු මිනිස්සුන්ගේ වීරත්වය මේ ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම මකලා දැම්මා. අන්නේ බොරු ඉතිහාසයේ කුඩු කරලා දාන්න වෝල්ටි මායා භාෂාවෙන් හඳුන්වන සක්බාලාන් හෙවත් සුදු දෙවියන්ගේ දේශය ලෙස හඳුන්වන මායා නගරයෙන් ලැබුණු සාක්ෂි ටික විතරක් හොඳටම ඇති. ඉස්පාඤ්ඤ හමුදාව තමන්ගේ පරණ අගනුවර විනාශ කරද්දී මේ මායා ජනතාව අනාථයෝ වගේ කැලෑ වැදුනේ නැහැ. ඔවුන් බොහොම සැලසුම් සහගතව එතනින් පසුබැස්සා. 1586 දී ළඟා වෙන්න අමාරුම කැලෑවක් මැද ඔවුන් සක්බලාන් නගරේ පිහිටෙව්වා. කැප්නල් කියන නායකයාගේ ප්‍රධානත්වයෙන් මේ නගරේ අවුරුදු 110ක් තිස්සේ කාටවත් යටත් නැති ස්වාධීන රාජ්‍යයක් විදියට පැවතුණා. මේ මිනිස්සු කැලේ හැංගුනේ නැහැ. කැලෑව තමන්ට ඕන විදියට වෙනස් කරගත්තා. නගරේ වටේට ලොකු අගල් කපලා පස් පැම්මවල් ගහලා ගඟේ වතුර හැරවුම් පාවිච්චි කරලා ස්වභාවික දියාගලක් හදලා තිබුණා. මේ ඝන කැලෑව ඉස්පාඤ්ඤ හමුදාවලට ලොකු වදයක් වුණා. ඔවුන් පුරුදු වෙලා හිටියේ එලිමහනේ අශ්වයෝ පිටේ යුද්ධ කරන්න. හැබැයි මේ කැලේ අස්සේ මිනිහෙකුටවත් යන්න පාරක් තිබුණේ නැහැ. අධික තෙතමනය නිසා ඉස්පාඤ්ඤයන්ගේ වෙඩි බෙහෙත් මෙලෙක් වුණා. කැලේ මැදින් එන සේනාවලට මායාවරු සැගවිලා ඉඳන් ගරිල්ලා ප්‍රහාර එල්ල කළා. පැරණි සිතියම්වල ඉස්පාඤ්ඤයන් මේ මුළු පළාතම නම් කළේ ටෙයිරාද ගුයේරා නැත්නම් යුද බිම කියලා. ඒ කියන්නේ අධිරාජ්‍යයේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි කළු කලාපයක්. කැනීම් වලින් හමුවුණු බඩු බාහිරාදී වලින් පෙනෙන්නේ වෙනස්ම කතාවක්. ඔවුන් රහසින් කොකෝවා සහ ලුණු වෙළඳම් කර ඇති බවයි. තමන්ට අවශ්‍ය යකඩ බඩු වගේ දේවල් හොර පාරවල් වලින් අධිරාජ්‍යයේ ඇතුළෙන්ම ලබා ගත්තා. හැබැයි අධිරාජ්‍යයට යටත් වුණේ නැහැ. ඔවුන් කැලෑව කපලා හේන් කෙටුවේ නැහැ. මොකද එතකොට උඩින් එන සතුරන්ට පේන නිසා. ඔවුන් කළේ ලොකු ගස් යට භෝග වගා කරන එක. එතකොට අවුරුදු 300ක් තිස්සේ හොයාගන්න බැරි වුණු මේ නගරේ නූතන විද්‍යාඥයෝ හොයාගත්තේ කොහොමද? ඒක පටන් ගන්නෙ කැලෙන් නෙවෙයි පුස්තකාලයකින්. පර්යේෂකයෙකුට 1698 දී ප්‍රිය ඩියාගෝ ද රිවාස් කියන පූජකයා ලියපු ලියුම් එකතුවක් හම්බ වුණා. ඒකේ තිබුණේ දවස් 4ක් පයින් ගියා, දවස් 2ක් ඔරුවෙන් ගියා වගේ විස්තර. විද්‍යාඥයෝ මේක හැදුවේ ඩිජිටල් දත්ත පද්ධතියක් විදිහට. ඔවුන් ගණනය කළා 17 වෙනි සියවසේ බර යකඩ ඇඳුම් ඇඳගත්තු සෙබළෙක් මේ වගේ කැලෑවකට දවසකට කොච්චර දුරක් පයින් යයිද කියලා. ඔරුවක් ගඟේ වේගය එක්ක කොච්චර වේගයෙන් යයිද කියලා. මේ හැම දෙයක්ම පරිගණක ඇල්ගොරිතමයකට දාලා නගරේ තියෙන්න පුළුවන් කුඩා සීමාවක් වෙන් කරගත්තා.
ඊට පස්සේ ඔවුන් පාවිච්චි කළේ ලිඩාර් තාක්ෂණය. ගුවන් යානයක ඉඳන් තප්පරයට බිලියන ගණනක ලේසර් කිරණ පොළවට විද්දා. පරිගණක මෘදුකාංගවලින් ගස්වැල් ඔක්කොම ඩිජිටල් ක්‍රමයට මකලා දැම්මා. එතකොට ගස් එකක්වත් කපන්නේ නැතුව කැලේ යට තියෙන පොළවේ නියම සිතියම මතුවුණා. මහා පන්සල්, උස් වේදිකා, විශාල ක්‍රීඩා පිටි, නිවාස 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඒ සිතියමේ පැහැදිලිවම තිබුණා. නගරයේ ඇතුලේ කැණීම් කරද්දි පස් තට්ටු අතරින් තවත් රහසක් මතුවුණා. ඉස්පාඤ්ඤයන් 1695 දී මේ නගරේ අල්ලගත්තට පස්සේ මායා පන්සල් කඩලා ඒ ගල්වලින්ම ක්‍රිස්තියානි පල්ලියක් හැදුවා. හැබැයි මිනිස්සුන්ගේ ගෙවල් ඇතුලේ තිබුණු කුඩා රහස් පූජාසන වලින් පෙනුනේ ඔවුන් පූජකයන්ට පේන්න පල්ලියට ගියාට ගෙවල් ඇතුලේ රහසින් තමන්ගේ පරණ මායා දෙවියන්ව වැඳපු බවයි. එතකොට අවුරුදු 110ක් කාටවත් අල්ලගන්න බැරි වුණු මේ නගරේ බිඳ වැටුනේ කොහොමද? ඉස්පාඤ්ඤයන්ගේ දක්ෂකමකට නෙවෙයි. නගරේ වැටුනේ කැලේ හැම රහස් පාරක්ම දැනගෙන හිටපු අසල්වැසි සතුරු මායා කණ්ඩායමක නායකයෙක් ඉස්පාඤ්ඤයන් එක එකතු වීම නිසායි. මේ පාවාදීම නිසා ඉස්පාඤ්ඤ හමුදාව ආරක්ෂක වළලු මඟහැරලා කෙලින්ම නගරය ඇතුළටම ආවා. නගරය අල්ලගත්තට පස්සේ ඊට වඩා දරුණු දෙයක් වුණා. ඉස්පාඤ්ඤ හමුදාවත් එක්ක ආපු පැපොල, පණුවන් සහ උණ රෝග නගරේ පුරා පැතිරුණා. අවුරුදු කිහිපයක් ඇතුළත ජනගහනයෙන් 80%ක්ම වසංගත වලින් මිය ගියා. 1722 වෙද්දී ඉතුරු වුණු ටික දෙනත් වෙනත් නගරවලට බලෙන් පදිංචියට යවුවා. නගරේ සම්පූර්ණයෙන්ම පාළු වුණා. කැලෑව ඇවිත් හැමදේම වහගත්තා. ලංකාවේ අපිට මේ කතාව අමුතු එකක් නෙවෙයි. පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණ හමුවේ අවුරුදු 100 ගණනක් අපේ උඩරට රාජධානිය රැකුනෙත් අපේ රටේ තිබුණු කදුකර භූගෝලීය පිහිටීම නිසායි. කැලෑව සහ සොබාදහම තමයි නිදහස වෙනුවෙන් සටන් කරපු මිනිස්සුන්ගේ ලොකුම ආයුධය වුණේ. අවුරුදු 300ක් යනකම්ම ලෝකයේ හිතුවේ ඒ මිනිස්සු වද වෙලා ඔවුන් නගරේ මිත්‍යාවක් විතරයි කියලා. හැබැයි අද විද්‍යාව සහ තාක්ෂණය එකතු වෙලා ඒ බොරුව නැති කරලා තියෙනවා. බුදු දෙවියන්ගේ දේශය නැවතත් අවදි වෙලා ඉවරයි. කැලෑව ඒ රහස රැකගත්තා. විද්‍යාව ඒක ආයෙත් හොයාගත්තා. දැන් මේ මතකය රැකගැනීමේ වගකීම අයිති වෙන්නේ ජීවත් වෙන අපිටමයි. මේ වගේ අතීතයේ සැඟවුණු අද්භූත සහ වීරෝදාර කතා තවත් දැනගන්න අපේ channel එක subscribe කරගෙන යන්න. වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහසත් comment කරගෙන යන්න. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්නම්.